ඉදින් අන්න ෂර්ලොක් හෝම්ස් නවල් කොහොමද එක වෙබ්සයිට් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න කියලා. ඉතින් ඔයාගේ මෙතන තියෙන Google එක ඕපන් කරගෙන මෙතන සර්ච් කරන්න ඕන ෂර්ලොක් හෝම්ස් සිංහල බුක් කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම ෂර්ලොක් හෝම්ස් කතා සියල්ලම කියලා එකක් එනවා. ඒ වගේම තව තියෙන ෂර්ලොක් හෝම්ස් කෘති ඇතුළත් පොත් 36ක්. ඒ වගේම මෙතන ඔක්කොම තියෙන PDF මෙතන තියෙන උඩින්ම බලා ගන්න පුළුවන් මෙන්න මේ ලින්ක් එක. ඉතින් මේක මම ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියෙනම් එතනින් ගිහලා ඔයාලට ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මම මේක උඩ එකපාරක් ක්ලික් කරගන්නම් මෙන්න මේ විදිහට. ඊට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා අලුතෙන් ආපු ඒ කියන්නේ ෂර්ලොක් හෝම්ස් කතා ඔක්කොම තියෙනවා මෙතන. ඔයාලට බලා ගන්න පුළුවන් ඊජිප්තු ශාපයේ PDF ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ෂර්ලොක් හෝම්ස් කතා ඔක්කොම තියෙනවා. ඉතින් මම මෙතන එකක් ක්ලික් කරගන්නම් මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් mega nzip file. ඒ කියන්නේ මේක ෆයිල් එකක් විතර තමයි අපිට ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ PDF එක. ඉතින් අපි බලමු මේක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා පල්ලෙහාන් ඩවුන්ලෝඩ් කියන බටන් එකක්. මෙන්න මෙතන මෙන්න මේක උඩ එකපාරක් ක්ලික් කරගුවම ඔයාලට මේ PDF ඔයා ක්ලික් කරපු PDF එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ලේසියෙන්. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එක තමයි aluthsoft.com කියන වෙබ්සයිට් එක. ඉතින් මම මේකේ ලින්ක් එක පල්ල ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තියෙනවා. එතනින් ගිහිල්ලා ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේ මේකේ තියෙනවා ෆිල්ම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේකේ ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ෆිල්ම් තියෙනවා. මෙතන ෂර්ලොක් හෝම්ස් කතා ඔක්කොම. ඉතින් මේ විදිහට තමයි ෂර්ලොක් හෝම්ස් කතා සියල්ලම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙබ්සයිට් එක. ඉතින් මේ විදිහට තමයි මේක ඩවුන්ලෝඩ් කරගන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් කට්ටියන්ට බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ බලන්න SNG Class YouTube channel එක subscribe කරලා එකතු වෙන්න. අදට ගිහින් නම් නැවත අලුත් වීඩියෝ හමු. සුබ දවසක්.